පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 7 විජේරාම මාවතේ නිවසින් ඉවත්ව ගොස් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවස නිල ලෙස බාර දීමට පියවරගෙන නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පහුගිය 10 වැනිදා සම්මත වීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා පැය 24ක් තුළ විජේරාම මාවතේ නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ කාල්ටන් නිවස වෙත ගියා. ඒ යන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවේ සති දෙකක් ඇතුළත නිවස නිල වශයෙන් රජයට බාර දීමට පියවර ගන්නා බවයි. එම සති දෙකක කාලය පසුගිය 24 වනදායින් අවසන් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් යොමු කර ඇති බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කරනවා. මෙම නිවසේ ඉන්වෙන්ටරිගත භාණ්ඩවල හිමිකාරීත්වය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට බවත් නිල නිවස සහ පරිශ්‍රයේ හිමිකාරීත්වය ඇත්තේ තම අමාත්‍යාංශයට බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමාරනායක මහතාගේ අත්සනින් පසුගිය 24 වැනිදා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ විජේරාම මාවතේ ඇති නිල නිවස හා ඉන්වෙන්ටරිගත භාණ්ඩ විධිමත් ලෙස බාර දෙන ලෙසයි. එසේම පස්වැනි විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් ලබා දී ඇති නිල වාහනයද ජනාධිපති කාර්යාලය වෙත විධිමත් ලෙස බාර දෙන ලෙසද එම ලිපිය මගින් දැනුම් දී තිබෙනවා. පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් සහ ලෑන්ඩ් රෝවර් රථයක් ලබා දී ඇති බවත් සඳහන්. වෙඩි නොවදින රථය අලුත් වැඩියාවක් සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇති බවද ආරංචි මාර්ග පවසනවා. හිටපු ජනාධිපතිවරුන් වෙත పూర్වයෙන් පැවති විධිවිධාන යටතේ මාසික විශ්‍රාම වැටුපට එක්කර ගෙවන ලද ලේකම් දීමනාව සහ මාසික උපරිම ඉන්ධන ලීටර් 900ක වටිනාකමට යටත්ව ගෙවන ලද ඉන්ධන දීමනාවද පසුගිය 10 වෙනිදා සිට ගෙවීම් නොකරන බවද ජනාධිපති ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.